ඇස් ගෙඩි වලට හෙන ගහලාද සියලුන්ගේ කියලා මේ සුද්දන්ට විරුද්ධව කටයුතු කරන්නේ. අනගාരിക ධර්මපාලතුමාටත් ඇස් මහින්ද හිමිටත් වරෙන්තු නිකුත් කරන්න හදනවලු දැන් රට කලඹනවා කියලා. නොගලන ගංග පලන නොහිතන මිනිහා වල් වෙනවා. වල් වෙච්ච සමාජයක්. අපේ හැමෝටම දැන් අර අපි කිව්ව විදිහට ඔය ආදී හෙළ මුතුන් මිත්ත ශ්ලෝක පාවිච්චි කරා කිව්ව කුඹුරු වල ඔය ගෝයන් කවි හරි මොනවා හරි මේවා එක්කත් කරේ අපේ හැමෝටම මේ ගහකොළත් එක්ක කතා කරන එකද මේ විශ්වයත් එක්ක පණිවිඩ හෝමාරු කරගන්න ශබ්ද තරංග වලින් ශබ්ද තරංග දැන් එච්චර නැහැ උදේට හැමදාම ඔයා මත්තේ හිටවන්න මොන හරි බටු පේලියක් හිටව ගන්නකෝ බටු පේලියක් හිටවලා එක විදිහටම හැම ගහකටම පොර දාන්න සාතු කරන්න එක ආකාරයෙන්ම එක ගහක් ළඟට ගිහිල්ලා හොඳට ඒ ගහ අත ගගා කතා කරන්නේ ගහට අනේ හොඳ ගහ හරි ෂෝක් බොහොම හොඳයි කියලා එතන ඒ ගහත් එක්ක ටිකක් කතා කරන එක ගහක් එක්ක අර සියල්ලට වැඩිලා ඉක්මනින් අර මේක පළදාව පිරීලා විශාල පළදාවක් දෙනවා කට අඬ වැටෙන්න තැන ගස්වල ගෙඩි තියෙනවා කියලා අහලා තියෙනනේ ඒක තමයි කටහඬත් එක්ක ගස්වල හුවපාර. ඒක ඉතින් මෙච්චර ඕනේ නැහැ. දැන් මේ නවීන මෙවලම් වලින් කියලා තියෙන්නේ අපි හෙලන කාබන් ඩයොක්සයිඩ් ගස්වල ගන්නවා. ගස්වල තියෙන පිටකොන ඔක්සිජන් අපිට දෙනවා. එතකොට ගස්වලයි අපේ සම්බන්ධතාවය තියෙනනේ. ඒක 아무තු දන්නේ එහෙනම් ඒ සම්බන්ධතාවය ස්වභාව ධර්මය. 아무තු දෙයක් නෙවෙයි ස්වභාව ධර්මය තුල අපි ජීවත් වුණා එදා මිනිසා. නෑ ස්වභාව ධර්මයෙන් පිට ආද ජීවත් වෙන ස්වභාව ධර්මයේ ඉරහිටෝ ගියා මිනිසා ලෝක විනාශ වෙනවා. ඔකෙද මම කිව්වට අනිකාන් දන්නේ නැද්ද මං කියන්න ඕනේ නෑ. ඔක්කොම දෙලකට තියෙන ඔක්කොම තේරුම් ගිහිල්ලා තියෙන්න ඕන. අද මේ මිනිසම අපේ හැමෝටම මහා කැලෑ විනාශ කරනවා තියෙන ගස් කොළන් කපලා දානවා. ඉතින් ස්වභාව ධර්මයේ ඉතින් ඒ ස්වභාව ධර්මයේ ඉතින් මිනිසා විනාශ කරලා දානවා. ඕක ඉතින් මම කියන්න තරම් දෙයක් නෑ ඔක්කොම කන්න හිතන්න ඕන දෙයක්. හරිද? මිනිහෙක් වුණොත් හිතන්න ඕන. ගඟක් වුණොත් ගලන්න ඕන. නොගලන ගඟ පලන නොහිතන මිනිහා වල් වෙනවා. වල් වෙච්ච සමාජයක්. මුළු මහත් ලෝකේම සමාජයේම වල් වෙලා. ලෝකෙම වල් වෙලා. එච්චරයි වෙලා තියෙන්නේ. වෙන මොකුත් වෙලා නැහැ. කම්මැලිකම හින්දාද අපේ හැමෝටම මේ හිතන්න නැති වෙලා තියෙන්නේ. අපේ මිනිස්සු කම්මැලි වෙලාද දැන්? කම්මැලි වෙලා නොවේයි. තෘෂ්ණාව. හයිද? ස්වභාව ධර්මයට එරෙහිව ගමන් කිරීම හේතු කොටගෙන අයිද ක්‍රමානුකූලව මිනිස් විකාශය තියෙනනේ කලින් කාලෙට එහෙම එනකොට ඒ ස්වභාව ධර්මයට විරුද්ධව යනවා මිනිහා හැඩ ගැහෙන එක කාලවලට ලෝකේ එසේ තමයි විනාශ වෙමින් නොයෙක් ලෝක විනාශ ගැන අහලා තියෙන්නේ එහෙමයි මේ වගේ තමයි එහෙම විනාශ වෙන්නේ ස්වභාව ධර්මයට ඉරිහිටි ගිය කාලෙට වලදී ලෝකේ විනාශ වෙලා තියෙනවා හැම කාලෙකදම එහෙමයි. ඒක වෙන දෙයක්. අනිවාර්යයෙන්. ඒක ආය අමුතුවෙන් අහන්න දෙයක්, හොයන්න දෙයක්. මේක අමුතු දෙයක් නෙවෙයි. 2030 වෙනවා කියන එක අකහරුවක් අමුතු දෙයක් නෙවෙයි. නිකම් විස්මිත වෙන්න දෙයක් නෙවෙයි. වෙච්ච දෙයක්. අපි විසින් කරගත්ත දෙයක්. ඒ කියන්නේ අද සතුරෙන් මේ වනාන්තර කපලා ගස් කොළන් විනාශ කරලා සතුරු වෙන මොනිසාට දුක් විඳින්න වෙනවා 2030. ලෝකයට ඔක්කොටම විඳින්න වෙනවා. එක්කෙනෙක් දෙන්නෙක් කරපු ආඩුවනේ අපි ඔක්කොම විසින් තමයි ඕක කෙරීගෙන යන්නේ. අයිති විශාල වශයෙන් මේක විනාශ කරන පිරිසක් ඉන්නවා. ධර්මයේ පවතින නිසාමනේ. ඔය විශාල පිරිසක් ඉතින් මේක ටික එකතු වෙලා විනාශකාරී පැත්තටම ගමන් කරන මුළු මහත් ජනතාවම. දැන් මුළු මහල් රැල්ලකටම වැටිලා විනාශකාරී පැත්තටම ගමන් කරමින් යනවා. ඉතින් අවසානයේ විනාශ වෙලාම නැතර වෙනවා. අපේ හැම දෙයක්ම තව ඉල්ලීමක් තිබ්බා මේ ධර්මපාල ජාතකය ගැන අපේ හාමුදුරන්ගෙන් විමසන්න කියලා. ධර්මපාල ජාතකයනේ ධර්මපාල ජාතකය කියන්නේ දරුවෝ මේ මම ওই පොත්පත් කියවලා නැහැ 550 ජාතකෙ මම කියවන්නේ නැහනේ ඒකත් අපේ හාමුදුරන්ගේ ඔව් පොත්පත් අතරලා වණගත වෙලා ඉන්නේ පොත්පත් නේ ධර්මපාල ජාතකය ගැන මමත් අහලා තියෙනවා එහෙමයි අහපු හැටි කියන්නේ මම දන්නේ නැහැ මම අහපු හැටි නෙවෙයි හයිද ධර්මපාල බෝසත් චරිතයක් නේ ධර්මපාල ගමක් තියුණා ධර්මපාල කියලා බෝසතාණන් වහන්සේ හිටියද එක ආත්මික ධර්මපාලතුමා. එහෙමයි. එයාගේ ගමේ බැමිණියත් බමුණත් දෙන්න සම්පූර්ණයෙන්ම ධර්මයේ හැසිරුණේ.
පොහොය අට සිල්ය දින දින පන්සිල්ය සියලු දින එක්ව ගම තුල රැක්කෝය. උඩගුවනින් පවා දෙවියන් බැස්සෝය ධර්මපාල නාමය රටපතලෝය. පොහොය අට සිල්ය දින දින පන්සිල්ය. පොහොය දවසට අට සිල්ුයි හැමදාම පන්සිල්ුයි ගන්නෝ ඒ ගමේ ධර්මපාලතුමාගේ ගමේ සියලුම දෙනා එක්ක. ඉතින් මෙන්න මේ වගේ සුන්දර ගමක් කිසි කෙනෙක් ඒ සීලෙන් පිට ජීවත් වුණේ නැහැ. ඒක නිසා ඒ ගමේ ඉන්න අය අඩු ආවිසෙන් මැරෙන්නේ නැහැ. ඒ ධර්මපාල බැමිණටයි බමුණටයි පුතෙක් හම්බුණා ධර්මපාල කුමාරයා. ඒ තමයි බෝසතාණන් වහන්සේ. තේරුණාද? බෝසතාණන් වහන්සේ. ඔව්. ඉතින් ඒ පුතා පුත් කුමාරයා දිසාපාමොක් ආචාර්ය කියලා නමක් අහලා තියෙනවා. එහෙමයි. මමත් අහලා තියෙනවා. හරිද? ආන්නේ ළඟට සිල්ප හදාරන්න යවුවා. සිල්ප හදාරන්න යවුවාම ඉතින් අද වගේ නෙවෙයි ඒ සිල්ප හදාන්නේ මේ ගුරුතුමාලයි ගෙදර ගිහිල්ලා විද්‍යාපීඨේ නවත්තලා එනවා. සේරම සිල්ප හදාරලා ඉවරුණන් පස්සේ තමයි ආපහු ගමට එන්නේ. එදා කාලෙදි ඉතින් ධර්මපාල කුමාරයා ගිහිල්ලා හැයලා දිසාපාමොක් ආචාර්යතුමාට වාර දුන්නා මේ සිල්ප හදාරන්න. ඉතින් සිල්ප හදාරමින් ඉන්නකොට මේතන 500ක් ළමයි අතර මෙයා නායකයා වුණා. නායකයා වෙලා ඉන්න අතරතුරේ ඒක රහද්දා මෙයා විද්‍යාපීඨයේ අවශ්‍යතාවයකට එළියට බැහැරට ගියා. බැහැරට ගිහින් සුභාන දෙක තුන අතරත දිසාපාමොක් ඇදුරුතුමාගේ පුතා මලා. ඉතින් මේ කටයුතු දෙක මම සංකල්ලා කැම්පස් එකේ හිටි නැන්නන්ගේ දිසාපාමොක් ආචාර්යගේ විද්‍යාපීඨයේ හිටි ඔක්කොම බොහොම දුකටපත් වෙලා හිටියා. ඒ ගුරුතුමාගේ පුතානේ මලේ. ඉතින් ওই අතරතුරේ බහැරට ගිය ධර්මපාල කුමාරයා ආවැවිලා මේ පුවත සැලුණා මොනවා ධර්මපාල කුමාර පුතා මලා ඒක වෙන්න බැරි වනේ පුදුම වැඩන්නේ අපේ අය බාලවයිසින් බැරිනේ අඩුවයිසින් මැරෙන්නේ ඒක වෙන්න බැරි හරි පුදුමයක් නෙමෙයි මොක පුදුමයක්ද කියලා වියයි ධර්මපාල කුමාරයා පුදුමකට මවිතටපත් වුණා. එතකොට මේ පණිවිඩය ගියා දිසාපාමොක් ඇදුරුතුමාට මෙන්න මෙහෙම ධර්මපාල කුමාරයා මේ ගණනකටවත් ගන්නෙ නැහැ. මෙයා මැරලා කියලා පුදුම දෙයක් මේ වෙන්න බැරි දෙයක් කියනවා කිව්වෙන් පස්සේ දිසාපාමොක් ධර්මපාල කුමාරයා ගෙන්නලා මොකද්ද මේ කියලා විස්තර වශයෙන් ඇහුවා. ඇහුවාම කොහොම අපේ කිසි කෙනෙක් අඩු වයසින් මැරෙන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් දිසාපාමොක් මේ පිළිබඳව කරුණු හොයන්න ඕන කියලා තීන්දුවක් කළා. ධර්මපාල කුමාරයාට හොරෙන් එළුවට ටිකකුත් බෑග් එකක දාගෙන ධර්මපාල ගමට ගියා. ගිහිල්ලා හැයලා තව ඇතවැසිකුත් අරගෙන ඉතින් සුමාන ගානක් යන්න තියෙන යන්න ගිහිල්ලා එහෙට ගිහිල්ලා කතා කරලා මම දිසාපාමොක් ඇදුරුතුමා පුතා ඉන්නේ මයිලක මම මේ පැත්තේ ඇවිදගෙන යන්න ආවා කියලා සුහදබස් කතා කරමින් ඉන්න ගමන් ඉතින් ධර්මපාල කුමාරයා බොහොම සුහදව පිළි අරගෙන කටයුතු කරා. කටයුතු කරලා ටිකක් වෙලා කතා කර සුහද පිළිසරණ ඉන්න ගමන් දිසාපාමොක් ඇදුරුතුමා කිව්වා මම මේ විශේෂයෙන්ම ආවේ මේ ධර්මපාලතුමාගේ මේ පුතා මැරුණානේ ඒ පණිවිඩය දෙන්නත් එක්කයි මේ ආවේ කිව්වහම ධර්මපාලතුමාට hina ගියා මොන ප්‍රලාපද බං අපේ ආය ආඩුවයිසින් මැරෙනවද මෙහෙ ඒක වෙන්න බැරි වෙලන්නේ වගේ පුතා යසසේ ඇති එහෙම මැරෙන්නේ නැහැ කවදාවත් නෑ මේ මම බස්නාසේ මේ යට ටිකක් අරගෙන ආවේ කියලා අහලා එළුවට ටික දුන්නා එළියට දුන්නා නෑ බල්ලෙක්ගේ හරි එළුව ගියට බල මගේ පුතා සුවසේ ඇත එහෙම මැරෙන්නේ අපි අඩුවයිසින් මැරෙන්නේ නැහැ එතකොට පුතා කයු කතාවම ධර්මපාල කුමාරයා කිව්ව කතාවම ධර්මපාල තුමත් කිව්වා එතකොට මේකේ රහසක් වැටුණා. පස්සේ දිසාපාමොක් ඇතුළුතුමා ඇහුවා ඇයි එහෙම අඩු වයසින් මැරෙන්නේ නැති මේකට බෙහෙතක් මුකුත් තියෙනවද? මොකද්ද කාරණේ? අනේ මට කියන්න. ඊට පස්සේ කිව්වා කාරණේ තමයි පොහොයාට සීල්ය දින දින පන්සිල්ය සියලු දින එක්ව ගම තුල රැක්කෝය. දෙවියන් පවා උඩුගුවනින් බැස්සෝය ධර්මපාල නාමයේ රටපතලෝය. අද මෙන්න මේ සීලයේ සිටීම හේතු කොටගෙන අඩු වයසින් මැරෙන්නේ නැහැ. ඒක තමයි රහස. රහස ඒකයි. ඉතින් දැන් ධර්මපාලවරු අදත් ඉන්නවද? ධර්ම මේ යුගයේ ඒ කල්ප ගානකට ඉස්සෙල්ලා බෝසත් යටිදනේ. එහෙමයි. අද මේ කාලය තුල ධර්මපාල අනගාരിക ධර්මපාල තුනත් ඒ වගේ චරිතයක් නේද? ඔව්. ඒකට ඇස් මහින්ද හිමිත් ඒ වගේ චරිතයක් නේ. ඔව්.
එහෙනම් දරුවෝ මතක තියාගන්න එදා ඒ ධර්මපාල චරිතයට තිවිච්ච తত্ত্বය අද ඒ වගේ සාර ධර්ම සුරකින තියෙනට తত্ত্বය මොකක්ද කියනවනම් අනගාരിക ධර්මපාලතුමාටත් ඇස් මහින්ද හිමිටත් වරෙන්තු නිකුත් කරන්න හදනවලු දැන් රට කලඹනවා කියලා. මේ වර්තමානයේ එදා ධර්මපාල චරිතය වගේ අයට තිවිච්ච తত্ত্বය අද ධර්මපාල චරිතෙට තියෙන తত্ত্বය. මුන් රට කලඹනවා කියලා වරෙන්තු දාලා දැන් අල්ලන් එන්න හදන ඒ දෙන්න. තේරුණාද? ඔන්න. මොකද්ද රට කලබන්නේ කියන්නේ කරපු දේ කියන්නේ අපේ හැමෝම. ඇයි ජාතියනකින් ඇස් මහින්දම කිව්වනේ ඇස් ගෙඩි වලට හෙන ගහලාද සියලුන්ගේ කියලා මේ සුද්දන්ට විරුද්ධව කටයුතු කරානේ. ඒ කිව්ව හින්දා දැන් වරදනකුත් මේ රට ජාතිය වෙනුවෙන් ජාතිය ආරක්ෂා කරන්නේ. දැන් මේ ජාතින් අතර ගැළපීමක් ඇති කරනවා කියලා මේ අපේ රටේ හයිද ඒ වගේ අයට වරින්තු ලිකිට කරන්න දැන්. අපි තත්තලඟුට ගන්නවා ආමුදුරු. රට කලබලනවා කියලා. අන්න වෙනස සාර ධර්මයි අසාර ධර්මයි දෙක. එදා පාලනය අද පාලනය වෙනස. මේක විනාශ වෙන්නේ නැද්ද මේ පාලනය? විනාශ වෙනවා. ලෝකෙම විනාශ වෙනවා. මේ ලෝකෙ විනාශ වෙන දෙයක් මේ මිනිසා විසින් කරගන්න දෙයක් මිසක් මම කියන දෙයක් නෙවෙයි. මට මං කිව්වයි කියලා වෙන දෙයක් නෙවෙයි. ඉතින් මේක කියා දෙන්න සිදු වෙනවා. මොකද සාර ධර්ම සුරකින්න කියන එක කියන්නේ. අනිවාර්යයෙන්. මෙසේ වුණොත් මේ විනාශයට මුහුණ දෙන්න සිදු වෙනවා. අනිවාර්යයෙන්. විනාශය අතලඟ. අපේ හැමෝම දැන් අපි ඒ විනාශය ගැන කතා කරපින්ද මම අපේ හැමෝටම මේ පැහැදිලි කිරීමත් කරගන්න ආසයි. විශ්ව විනාශය. එහෙම නැත්නම් මේ තියෙන සක්වල විනාශය. සක්වල විනාශය සහ කල්ප විනාශය. මේ දෙක අපිට පැහැදිලි කරන්නකෝ අපේ හැමෝම. දැන් මේ ලෝක විනාශයක් නේ කිව්වේ. එහෙම අපේ හැමෝම. ඔව් දැන් ওই ලෝක විනාශය අහලා තියෙනවා අපි නේ. ඕන තරම් අහලා තියෙනවා. ඔක්කොම ඔයගොල්ලෝ අහලා තියෙනනේ මගෙන් විතරක් අහන්න එපා. මොකද මගෙන් අහලා ඔයගොල්ලෝ දැනගන්න ඕන. හරිද? ලෝක විනාශයක් ගැන මේ කතා කරන්නේ. ඒක ලෝක විනාශය. කල්ප විනාශයක් කියලාත් එක අපේ බුදුදහමේ අහලා තියෙනනේ. මේ කල්පෙට කකුසඳ කොණගම කාශ්‍යප ගෞතම තව ඉදිරියට බුදු වෙන්න ඉනවා මෛත්‍රී. ඒ මහා බද්ද කල්පයක් බුදුවරු 5 දෙනෙක් පහළ වෙනවා. මේ 5 දෙනා පහළ වුණාට පස්සේ මේ කල්පයේ අවසානය කල්ප විනාශයක්. ඒ කියන්නේ මේ ලෝක ගෝලේ ගිනි අරගෙනම දැවිලා යනවා. ලෝක විනාශ කියන්නේ මේ යුද්ධයක් අරගෙන අර මෙහෙන් මේ පොඩි මිනිස් ජීවිත නැවතත් ආයි ඉතුරු වෙච්ච මිනිස්සුන්ගේ මතුවලා නැවත ලෝකෙ පැවතීමෙන් යනවා. ඒ කියන්නේ අපේ හැමෝටම මෛත්‍රී බෝසත්ත්වයන්ගෙන් ඒ බුද්ධත්වයෙන් පස්සේ මේ ලෝකෙ ගිනි ගන්නවා සම්පූර්ණයෙන්. ඔව් සම්පූර්ණයෙන්ම ගිනි අරගෙන මේකේ රස්න ධාරාව අකනිටක් බඹලෝ දක්වා රස්නේ වදින තරමට මේ ලෝක ගෝලෙම ගිනි ගන්නවා. අන්න ඒකට කියනවා කල්ප විනාශය කියලා. මෙහෙම විනාශ වෙලා නැවතත් මේ ලෝක ගෝලේ ජීවින් නැති වෙනවා කල්ප කෝටි ගානකට පසු ඉතින්. එහෙම වෙලා තමයි මේ කල්ප යන්නේ. කල්ප විනාශය කියන්නේ ඒක. කල්ප විනාශයට අමතර ඊළඟට සක්වල විනාශයක් තියෙනවා. මේ කල්ප විනාශය මේ ලෝක ගෝලේ විතරයි නේ විනාශ වෙන්නේ. සක්වල විනාශයට ඉරහඳ තාරකා අපිට අයිති සක්වලක් තියෙන මේ සූර්ය පතේට ඇතුළු ටික ඉරහඳ තාරකා තහක් තව ග්‍රහ වස්තුන් මේකට අයිති මේ පතේට අයිති කොටස් 32ක් තියෙනනේ. දිව්‍ය ලෝක 6ක් බ්‍රහ්ම ලෝක 20ක් මිනිස් ලෝකයක් 4 අපායක් මේ ඉරහඳ තාරකා මේ අපේ සක්වලට නේ. සක්වල විනාශකුත් වෙන ඉරහඳ තාරකත් එක්කම. ලෝක විනාශය, කල්ප විනාශය, සක්වල විනාශය. සක්වල විනාශයත් සමග ඊළඟට දසදහස සක්වලවල එකට විනාශ වෙනවා. ඒ කියන්නේ මේ වගේ සක්වල තව දසදහසක් තියෙනවා. දසදහස සක්වලුත් එකට විනාශ වෙනවා. ඒවා ඉතින් කාල නිර්ණයන් ඉතින් හිතා ගන්න පුළුවන් නේ. ඔව් ඉතින් ඒ විශේෂණය විශේෂ භාවය. මේ වගේ සක්වලවල දසදහසක් එකටම විනාශ වෙලා යනවා. එහෙනම් විශ්වයේ කෙලවරක් නැහැ කියන එක එතනින්ම තේරුම් ගන්න පුළුවන් නේ. ඒ වගේ තව අනන්තය ප්‍රමාණයි සක්වලවල ඕන තරම් ඇති. අපේ හැමෝම ඒ තව තියෙන සක්වලවලත් බුදුවරු පහළ වෙනවද? ඔය ඉතින් සක්වලක් වුණොත් එහෙම වෙන්න එපා. සක්වල නෑ. සක්කලවර නැති එකක් නේ. සමහරක් විට තවත් සක්වලක මේ වෙද්දි බුදු කෙනෙක් පහළ වෙලා ධර්මයේ දේශනා කරන්න පුළුවන්. ඒක වෙන්න පුළුවන්. අපේ හැමෝම ඒ සක්වලකින් මේ සක්වලකට ගමන් කරන්න ශක්තියින් මිසක් ජීවියෙකුට ඉන්න බෑ පණ පිටින්.
එහෙමයි. දැන් මේ සක්වලෙන් වෙන සක්වලකට යන්න බෑ. ඉර හඳ තාරකවලට ගිහින් පිච්චිලා බෙල්ල කඩාගෙන මැරිලා වැටේ. ඇයිද? ඔය යානාලු කඩාගෙන විදගෙන වැටලා පහත් වෙයිනේ. කොහෙට හරිනේ. ඔව්. නමුත් මේ අපේ සූර්යපතේ සක්වලෙන් එහා පැත්තට මේ ජීවිතයට ගමන් කරන්න නොහැක. හරිද? වෙනස් සක්වලකට නේ. එහෙමයි. වෙනස් සක්වලකින් සමහර විට ශක්ති ප්‍රභවයක් එන්න පුළුවන්. හරිද? සක්‍ර දිව්‍ය රාජ්‍යෝ මහලු වෙසක් මවාගෙන ආවා කියන්නේ. එහෙමයි. එහෙම පැමිණීමක් වෙන්න පුළුවන්. අනිවාර්යෙන්. වෙනස් සක්වලකින්. ඒ විදිහට අපේ ඒ විදිහට එන්න පුළුවන්. එහෙම නැතුව මේ බොඩියෙන් යන්න බෑ. අදටත් සමහරු කියනවනේ බුදුබණ අහන්න මේවා වැඳ පුදා ගන්න සමහර ලෝකවලින් එනවා කියලා. ඒ කියන්නේ එන්නේ එහෙමනම් ওই විශ්ව මේ බලයක් විදිහට හරි ශක්තියක් විදිහට. එහෙම නෑ බුදුබණ අහන්න එහෙම කවුරක් එන්නේ නෑ. බුදුබණ එන්නේ කියන්නේ දෙවිවරු අඩිනවා. එහෙමයි. අපි සමන්ත චක්කවාලේසු අත්‍ර ගච්ඡන්තු දේවතා සද්දම්මම් මුනි රාජස්ස සුනන්තු සග්ග මොග්ගදා. පරිත්තස්සවන කාලෝ නෙන්න ධම්මස්සවන කාලෝ ධර්මයේ සවන් දෙන්නේ ඉන්න. ආරාධනා කරන මේ දෙවියන්ටනේ. එහෙමයි. එතකොට වඩිනවා. මේ ධර්මයට ප්‍රියයි. ඒකට සමන් දෙන්න සමන සමන් දෙන්න දෙවියෝ වඩිනවා. අහසේ පල් බැඳගෙන ඒත් වශයෙන්ම සාර ධර්මයේ ඇසෙන තැන් වල දෙවියෝ වඩිනවා. එහෙම වැඩිමක් කර එහෙම නැතුව ඒ කායෙන් එන්න බෑ. එහෙමයි. මේ කාය තව තැනකට ගෙනියන්න බෑ. හරි තව එකක් අහමු මේක අපි